ප්‍රසිද්ධ රංගන ශිල්පී ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ සහ ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දේශානි නෙහාරා මේ වන විටත් වෙන්ව ඇති බව සමාජ මාධ්‍ය කළඹනවා. ඉතින් දේශානි නෙහාරා ඇයගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මෙසේ. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස් වලාගෙන, ඇත්ත සතාව හංගගෙන, ආදරේ කී කිය රඟපාගෙන, අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මං ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසෑහෙන්න ආදරේ කරා. විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්, හැමෝම මට බැන්නා. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමව්පියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොඳත් කිව්වා. අවවාදත් දුන්නා. මං දන්න නොඅඳුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. මොනම හරි හේතුවකට වුණත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකව ආදරය කරද්දි අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නෑ. අවංකව ආදරයක් ලැබෙද්දි අඩු මේ මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැණිය ළඟින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැණු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වය නිසාද නැත්තං එක හිතක් මැත්තේ නැහෙන්නේ වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් තියෙන නිසාද නැත්තං කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද? මං මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව්, මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතාබහට ලක් වුණු සෝෂල් මීඩියා වල දවස් ගණන් මාස ගණන් කතා කරපු දෙයක්. ඒ නිසයි මම මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මං හිතනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ අපි ආදරය කරන්න ඕන කැප වෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා.